ගුරු පියාණන්ගෙන්ද දයාබර ඔබ සමගින්ද අවසරයි. මම මෙතනට පැමිණියේ අපේ පරිසරය රැකගනිමු යන මාතෘකාව යටතේ වචන ස්වල්පයක් ඔබ හමුවේ තැබීමටයි. අප ඇතුළුව අප ජීවත් වන වටපිටාව පරිසරය නමින් හඳුන්වයි. මිනිසා, සතුන්, ගස්වැල්, කුරුල්ලන්, ජලය, වාතය, පස යන සියලුම ස්වභාවික සම්පත් පරිසරයට අයත් වේ. හුස්ම ගැනීම සඳහා වාතය, කෑම සඳහා ආහාර, පානය කිරීම සඳහා ජලය වැනි මිනිසාගේ මූලික අවශ්‍යතා පරිසරය අපට ලබා දෙයි. මිනිසාට මෙන්ම සතා සිව්පාවන්නද කුසගින්නට ආහාර, හුස්ම ගැනීම සඳහා පිරිසිදු වාතය, පානය කිරීම සඳහා ජලය පරිසරය සපයයි. නමුත් වර්තමානය වන විට සමහර මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසරය දූෂණය වෙමින් පවතී. ගස් කැපීම, ජලයට අපද්‍රව්‍ය බැහැර කිරීම, වායු ගෝලයට විෂ වායුන් එකතු කිරීම පරිසරය දූෂණය වීමට බලපෑ ප්‍රබල මිනිස් ක්‍රියාකාරකම් වේ. පරිසරය දූෂණය වුවහොත් මිනිසාට හා සතුන්ට ආහාරය පිණිස නැවුම් ආහාර, බීම සඳහා පිරිසිදු ජලය, හුස්ම ගැනීම සඳහා පිරිසිදු වාතය වුවද නැති වී යාමට හැකිය. ගස් කැපීම අපි නිසා ගස් කැපීම, ජලය අපිරිසිදු කිරීම වැනි ක්‍රියා සිදු නොකර, ගස් සිටවා ජලයට අපද්‍රව්‍ය බැහැර නොකර පරිසරය ආරක්ෂා කරමින් අනාගත පරපුරට හොඳ පරිසරයක් දායාද කරමු. අසා සිට ඔබ සමට දලද සමිඳු පිහිටයි.